මෙහෙ කොයිද මේ අඩු ගන්න කියනවනේ බස් එකට නැග්ගේ ගෙදර යන්න නෙමෙයි තියෙන්නේ උසාවිය යන්න. අන්න ඒ තරම් දියුණුයි බස් රට. සංගමත් හොඳයි, කොළඹත් හොඳයි, තේරම හොඳයි. අපි හරියටම කොළඹ නගරේ පිටයි වුන්නේ නැහැ තාම. දැන් මුංගේ පාරේ කියන්නේ කල් ලයිට් එකක් ඔන්න එච්චාම බස් එකට යන්නත් නැහැ. ඒකයි නීතිය. ආමරීදිය කල් ලයිට් එකෙන් බලාගත්ත හැකි ඔක්කොම තොරතුරු. කාන්තාවෝ ඉන්නවා. ඒ ගමන් කරපු මගින් ටික එයාලා ජීවග්‍රහණයට අරගත්තයි කියලා වචනයක් කියනවා. ඒතකොට මේ තරම් හයියක් දුන්නේ කවුද? ආණ්ඩුවත් අපේ ජනාධිපතිත් අපේ තමයි අපි කියන දේ තමයි තොපිත් ආණ්ඩුව ඕන කියලා. අනේ ඒ වගේ වචන එකතන පාවිච්චි කරා. දැන් පාතාල රංගුමක් රංගනවා අපේ ඒ ගමන් කරපු මගින් ටික එයාලා ජීවග්‍රහණයට අරගත්තයි කියලා වචනයක් කියනවා. ඒතකොට මේ තරම් හයියක් දුන්නේ කවුද? අද උදෑසන 3:20 මාර වෙනකොට කොළඹ කොටුව බස් නැවතුම් පොලේ ඉඳන් යාපනයේ දෙසට ගමන් කරන බස් රථයකට මම ගොඩ වුණා මගේ ගමට යන්න. ඒ කියන්නේ පුත්තලමට යන්න. ඒ අවස්ථාවේදී හරියටම වෙලාවට 3:20යි. ඒකම 3:40ට පමණ තවත් බස් රථයක් පිටත් වෙන්න සූදානම් වෙලා තිබුණා. කොළඹ කොටුවේ සිට අනුරාධපුරය ගමන් කරන බස් රථයක්. එකපාරටම අනුරාධපුර බස් රථයේ රියදුරා හා කොන්දොස්තර අපි ගමන් කරන්න සූදානම්ව සිටි යාපනයේ බස් රථයට ගොඩ වෙලා එය රියදුරු මහත්මයාට තර්ජනාත්මකව බැනවදමින් තමන්ලා ගමන් කරන බස් රථයේ ගියායින් පස්සේ ඒක පසුපසින් එන්නයි කියලා බලාත්කාර ලෙස තර්ජනයක් කරගෙන හිටියා. ඒ අවස්ථාවේ බොහෝම නිහතමානීව කියන දාගෙන ඉඳලා ඒ උදේ පාන්දරම හරි අපි යන්නේ ට්‍රේන් එකකටනේ කියලා ඒ ට්‍රේන් එකේ අපි යන්නේ ඒක කලබල කරගන්න ඕනේ නැහැ අපි යනවා කියලා කිව්වා. කියනවත් එක්කම උඹ දන්නේ නැහැ අපි කවුද කියලා ඒ වගේ පාතාල දර්ශනයක් දාපු අවස්ථාවක මේ රියදුරු මහත්තයාත් එයාව අනිමේ යන්න කියලා තල්ලු කරද්දී එයාගේ මූණේ පැලෙන් හිටපු අර කණ්ණාඩි කුට්ටම බිමට වැටුණා. ඒක බිමට වැටිච්ච සෙනින්ම කැඩුණා. ඒක සාමාන්‍ය පරණ කණ්ණාඩි කුට්ටමක්. ඒකම ඒ රියදුරු මහත්තයා මම යන්න දෙන්නේ නැහැ මේ බස් එකට කියලා ඒ අනුරාධපුර බස් රථයේ. එයාලට තව කාලේ වෙලාවල් තියෙනවා. එහෙම තිබෙදි මම යන්න දෙන්නේ නැහැ. මට කණ්ණාඩි කුට්ටම අරන් දෙන්න ඕන රුපියල් 18000ක් වියදම් වෙනවා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති කරා. ඊට පස්සේ අපේ රියදුරු මහත්තයාගේ කාලේ හරි එතනින් පස්සේ එතන බස් නැවතුම් පොලේ තියාගන්න බෑ. ඒ නිසා එයා වාහනේ ගත්තා. ගන්නවත් එක්කම පිටිපස්සේ ඊළඟ ට්‍රේන් එකට නෙමෙයි ඊළඟ එයාලගේ අනුරාධපුර රූට් එක. එයාලා යන්න ඕන වෙලාව 3:40ට. නමුත් එයා මේ බස් එක ඉස්සර කරගෙන ගිහිල්ලා පාරෙන් ටෙක්නිකල් හන්දිය වෙනකන් ආවා. ටෙක්නිකල් හන්දියේ පාර හරස් කරලා ඔය බස් රථයට යන්න දෙන්නේ නැතුව නැවතුවා. නැවතුව තනම ඉස්සරහින් ඉන්න ට්‍රැෆික් රාළාමිලා දෙන්නේ. පාන්දර 3 මාට විතර ට්‍රැෆික් රාළාමි දෙන්නේ. ඇත්තටම එයාලා බීමත් වෙටියේ. හරිද? නවත්තලා එයාලා ගාවට ගිහලා මොනවා හරි කුටු කරා අපේ යාපනයේ බස් රථයේ හිටපු රියදුරු මහත්තයා බස් එකන එක්කන් ගියා. එතකොට අපිත් බැලුවා මේ මොකද්ද වෙන්නේ කියලා බයින්ඩ් අදනත් එක්කම අපේ ඊළඟ බස් එකේ හිටියා සාමාන්‍ය 15ක් විතර. අපි ඔක්කොම බැස්සා. බලද්දී එතන වෙච්ච සිදුවීම කියලා පැහැදිලි කරා. එයාලා ඊට පස්සේ අපේ අනුරාධපුර බස් රථයේ රියදුරු මහත්මයා ගාවත් හොඳටම හරක්කු ගඳ ගහන්න පටන් ගත්තා. ඒ කියන්නේ එයාලත් හොඳට බීමත්ව තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඕක පැහැදිලි කරලා කතා කරලා පස්සේ හරි වල යන්න කියලා ඒ එතන ටෙක්නිකල් හන්දියේ හිටපු ට්‍රැෆික් රාළාමිලා අපිට යන්න කිව්වා. අපේ බස් රථයේ දැන් ගොඩවින් යනකොට හරියටම ආම ස්ට්‍රීට් හන්දිය ආමර් වීදියේ කල ලයිට් එක ගාව දැනටතොල කැමරා CCTV තියෙනවා. එතන ළඟා වෙනවත් එක්කම අනුරාධපුර බස් රථයේ කල ලයිට් එක ඉස්සරහින් හරස් කරලා ගාලා ඒක ගත්තේ නැහැ. කල ලයිට් එක පත්තු වෙනවා. සාමාන්‍යයෙන් අපි එතන ඉන්නකොටම 6-7 පාරක් විතර රෙඩ් ලයිට් එක පත්තු වෙලා නිමිලා ග්‍රීන් ලයිට් එක ඇවිල්ලා එහෙම 6-7 පාරක් වුණා. ඊට පස්සේ අපේ බස් රථයේ පිටිපස්සේ සෑහෙන වාහන බ්‍රේක් වුණා. නමුත් එයාලටත් එතනින් යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ මේ බස් එක ගොඩ ගාලා ඉඳලා. මොකද එතන සිදුවීම මේව තමයි කියන්න ඕනේ. කොළඹ ඒක වාහන තදාසන්න ප්‍රදේශයක්. එතන ඇවිල්ලා බස් රථයක් හරහට ගාලා කල ලයිට් එකක් ඉස්සරහා මහසන්න ප්‍රදේශයක බස් රථයක් පාර හරහට ගාලා අනෙක් වාහන වලටත් යන්න නොදී පාර හරස් කරනවා කියන්නේ එයාලට එච්චර ලොකු හයියක් කොහොමද කියන එකක් තමයි ප්‍රශ්නේ. එතකොට අපි එතන අපි ගමන යන්න බෑ. අපි දැන් පාන්දර 3 මාරයි අපි නියමිත වෙලාවට අපි අපේ ස්ථානෙට යන්න ඕන. ඒකට තමයි අපි බස් රථයකට අපි ගමන කරන අපි
මගියන් වශයෙන් අපිට ඒක තියෙන රියදුරු මාත්‍යට කියන්නේ රියදුරු මාත්‍ය වල ප්‍රශ්නේ පස්සේ බලා ගන්න දැන් අපි යන්න ඕන වාහනේ ගන්න කියලා කිව්වා. එතකොට මේ අනුරාධපුර බස් රථයේ ඇවිල්ලා කියන උඹලා ඔක්කොම ජීවග්‍රහණයට අරන් තියෙන්නේ මට මේ බස් එක යන්න දෙන්න බෑ. අපෙන් බේරිලා අඟලක්වත් යන්න දෙන්නේ නැහැ කියලා. එතකොට අපේ බස් එකේ හිටපු අනිත් මගින් 119 එකට 118 එකටම කෝල් ගන්න පටන් ගත්තා. රින්ග් යනවා විතරයි කවුරුත් ආන්සර් කරේ නැහැ. එතකොට නිතරම එතන ආමස්ටි තන්දියේ පොලිසියෙන් ඉන්නවා. නමුත් අද දවසේ හිටියේ නැහැ. ඒක සෝචනීය සිදුවීමක්. ඊට පස්සේ අපි ඔය කෙලින්ම දාන්න කියලා බුළුමැණ්ඩල් පාරෙන් අරහා ඇවිල්ලා ස්ටේඩියම් පිටිපස්සෙන් දාගෙන නැවත අපි ආවා. එනකොට ඉඟුරුකඩේ හන්දිය ගාව නැවත ඒ බස් එක ගිහලා හරස් කරනවා. අපි කිව්වා එතන දැන් මෙතන කොහොමත් මෙයාලා නීතිය රකින්නේ නැහැ. නීතිය උල්ලංඝනය කරලා තමයි මේ රියදුරු මාත්‍යත් අනුරාධපුර රියදුරු මාත්‍යත් අපි ගමන් කරන මේ බස් රථය හරස් කරගෙන ගන්නේ. ඒද අපි කෙලින්ම යම් පෑලිය කොටේදී එතන ට්‍රැෆික් එකකින් ඉදී එතන හරිය නවත්තලා විස්තර කියලා මේ බස් රථය නවත්තන්න කියමු කියලා. අපි යනකොට බස්නාහිර වාර රථ වාහන අංශය ඒ පොලිස් ස්ථානයේ ගාවම කියලා බස් එක නැවැත්තුවා. නවත්තනවත් එක්කම අනුරාධපුර බස් එකත් ඇවිල්ලා එතනම ගාලා අපේ රියදුරු මහත්තයා බෑලා යාට එක්ක ගාගත්තා. එතකොට අපේ පිරිසක් ගිහලා බේර ගන්න උත්සාහ කරා. ඒ අවස්ථාවේ මායි තවත් මාත් එක්ක හිටපු ආරච්චි කට්ටුවේ මාමා කෙනෙක්. දෙගොල්ලෝ අපි පොලිසිය ඇතුළට ගියා. හැබැයි ඇත්තටම දුකයි ඒ පොලිසිය ඇතුලේ යන අවස්ථාවේදී පොලිසිය ඇතුලේ ටේබල්ස් නිකන් තියෙන පොලිසිය කවුරුත් නිලධාරීන් නැහැ. එතකොට අපි බලනකොට ට්‍රීවිල් එකක් ඇතුලෙන් සද්දයක් ආවා ඒ කියලා. බලද්දි කවුද කියලා බලද්දි පොලිස් රාළම් කෙනෙක්. එතකොට කිව්වා සිද්ධිය මේවා ඉස්සර එතන අපි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නේදී පොඩ්ඩක් ඔයාලා යුනිෆෝම් යන්නේ ආවොත් එතන මෙල්ල වෙනවා. එන්නේ කියද්දි ඒ රාළහාමි මාත්‍යා කියනවා අපෝයි මේක එන්න එපා. මේක ඒ වගේ පොලිසිය නෙමෙයි මේක වෙන පොලිසියක්ලු. ඇත්තටම අපි දන්නේ ශ්‍රී ලංකාවේ මේ වගේ වෙන පොලිසිය තියෙනවා කියලා මේ ප්‍රශ්නයක් එනකොට පස්ස ගන්න එක. ඒ හින්දා සග්ගා පිටින් ඇවිල්ලා ආයේ කැලණි පැත්තට තියෙන පාරේ යනකොට එතන පොලිසියත් එතනට ගියා. එතනට ගිහිලා කියද්දි ඒත් පොලිසිය දොරකොඩ වෙන්න මහත්තයා එයා හොඳටම නිදි. රිසෝ එකට ගියා දෙන්නෙක් ඉන්නවා දෙන්න එක්කෙනෙක් අඩරින් දැන් නැගිටලා අපි කියන දේ ආගෙන ඉන්නවා ඒත් ඇස් දෙක වැයලා නිදි. ඒකම ඊළඟ පුටුවේ ඉන්නේ එකත් නිදි. ඊට පස්සේ තට්ටු කරලා සර් මේ ප්‍රශ්නේ ලොකු බරපතල ප්‍රශ්නයක් කියලා කියද්දි රයිට් පොඩ්ඩක් ඉන්න කියලා අර ටෙලිෆෝන් කාමරේ ඉන්න මහත්තයාට කතා කරන්න කියලා එයාට කියන මොබයිල් එකට කියන්නලු. ඊට පස්සේ බැලුවා මෙතන කොහොමද සිද්ධිය වෙන්නේ නැහැ. එතන ඕන ප්‍රශ්නයක් වෙච්ච ඉතින් යන් කියලා අපි නැවත ආවා බස් ස්ටෑන්ඩ් බස් තියෙන පොලිසිය ගාවට. ඒ ඇවිල්ලා බලද්දි අනුරාධපුර බස් එකේ කියන ඇහෙනවා මෙන්න මේව. ආණ්ඩුවත් අපේ ජනාධිපතිත් අපේ තමයි අපි කියන දේ තමයි තොපිත් ආණ්ඩුව ඕන කියලා. අනේ ඒ වගේ වචන එකතන පාවිච්චි කරා. දැන් පාතාල රංගුමක් රංගනවා අපේ ඒ ගමන් කරපු මගින් ටික එයාලා ජීවග්‍රහණයට අරගත්තයි කියලා වචනයක් කියනවා. එතකොට මේ තරම් හයියක් දුන්නේ කවුද? ඒ කිව්වා මෙන්න මේ කියලා. ඊට පස්සේ එයාලා දෙන්න කතා කරලා එයාලා යන්න ඇරියා. යන්න ඇරිනවා. දැන් මේවනේ දැන් පොදු ප්‍රවාහන අපි ගමන් කරන මගියෙක් යනවා නම් එයාට යම්කිසි ඉරිහැරයක් කරදරයක් වෙනවා නම් ඒ කරදරේ හෝ ඉරිහැරේ දිනු ඒකට වාකිය යුතු පුද්ගලයා වහම අත්තරමුඩ ගන්නවා. ඒක තමයි සාමාන්‍ය නීතිය. නමුත් මෙතන වුණේ ඒක නෙමෙයි. ප්‍රශ්න කරපු එක අපි මේ ජීවග්‍රහණයට ගත්ත රියදුරු සෙට් එක ඔයාලා යන්න කියලා යවනවා. යවලා ඊට පස්සේ අපිට කියනවා ඔයාලා මේ ටග්ගල පළල කියලා අපේ රියදුරු මත එළෙව්වා. මේක සම්පූර්ණ අපිට යම් සිදුවීම් පටිගත කරගත්තා. Facebook එකේ live එකක් දාගත්තා. ඒ වගේ සිදුවීම් තමයි උනේ. හැබැයි මෙතන සම්පූර්ණම වෙන්නේ ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ පුද්ගලික බස් සංගමය සම්පූර්ණයෙන්ම නැවත අලුත් කරගන්න ඕන. මොකද ඇතුලේ තනි කර මාෆියාව තියෙන්නේ. මේකෙන් ඇවිල්ලා අපි සාමාන්‍ය මගින් අපි නැති බැරි දුප්පත් මිනිස්සු තමයි වැඩිපුර බස් වල යන්නේ දුර ගමන් වලට යනකොට. අපි කාර් වෑන් තියෙනවා අපි බස් වලට යන්නේ නැහනේ. ඒ හින්දා ওই බස් එකේ හිටියා කාන්තාවන් හිටියා වයසක පුද්ගලයන් හිටියා ලොකු දුකක් විතර කියන්න දෙන එක. ඒ තරම් අපිට පිටකට කවුරුත් නැහැ. පොලිසිය ඉස්සරහ දෙයක් වෙන අපිට පොලිසියට ආරක්ෂාවක් දුන්නේ නැහැ අද. ඒක හින්දා මේක අනිවාර්යයෙන් මේක පොලිසියේ අපේ ශ්‍රී ලංකා පොලිස්පති කෙනෙක් ඉන්නවාද කියලා දන්නෙත් නැහැ. ඉන්නවනම් පොඩ්ඩක් අහුම්කම් දීලා මේකට විසඳුමක් ලබා දෙන්න. මේ යන හැටි බලද්දී ලංකාව සූරංකාපු පිරිසකුත් හිටියා තමයි. දැන් ඒ වගේ දේ මේ පේන්න තියෙන්නේ. දැන් ඉතින් සම්පූර්ණයෙන්ම පාතාලයට ගිහිලා තියෙන්නේ. පාතාලය මර්ධනය කරනවා කියනවා නෑ කියනවා. නමුත් බලද්දී පොදු ප්‍රවාහන අංශයේ පවා පාතාලයේ ඉසෝසෝමින් පවතිනවා.
රජය හා පොලිසියේ අනුග්‍රහය ඇතුව. එහෙම කියන්න වෙන්නේ මොකද අපි මුණ දුන්නේ අපිනේ. මම එතන හිටියානේ. හිටපු ඉඳන් අපිට කියන්න සිද්ධ වෙන්නේ මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. මේ ඉඳන් මේකට සාධාරණ විසඳුමක් ඉෂ්ට වෙ යුතුයි. ස්තුතියි. මේ වෙනකම් පොලිසිය ඉස්සරහම වෙන්නේ පොලිසිය එක්කවත් ඇවිල්ලා ඒක ආන්නේ නැහැ. බලද්දි ඔය රියදුරු මාත්‍ය අනුරාධපුර රියදුරු මාත්‍ය ගැන හොයලා බලද්දි මාරවිලාන්දියේ පුත්තලම සචින්ත පුතා කියන බස් එකේ රියදුරෙක්ව මීට කාලයකට කලින් කපා කොටා ඝාතනය කරපු වරදකට රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඇවිත් නැවතත් ওই බස් රැකියාව කරගෙන ඉන්නවා. ඉතින් එයාලගේ ඔය චණ්ඩි පාට් එක දැන් බස් පාතාලයේ බවට අරවගෙන ඒකටත් වත්මන් රජයේ සහයෝගය නැහැ කියන්න බෑ. දැන් එයාලා කෙලින්ම කියනවනේ ආණ්ඩුවත් අපේ තමයි ජනාධිපතිත් අපේ තමයි කියලා. ඒ අයියා දාගෙන තමයි එතන නවත්තන අනිත් වාහන ටිකත් එලෙවනවා. ඊට පස්සේ අපි හිටපු පිරිස අන්තිමට තීරණයක් ගත්තා. මෙතන පොලිසිය එන්නේ නැත්තම් අපිට තීරණය ගන්න පුළුවන් වෙන්නේ අපේ ආරක්ෂාව නිසා ඔය දෙන්නම ගාලා බස් එක ඇතුළට දාගෙන අපි යන තැනකට ගිහිල්ලා මුංග විසික් කරලා නැත්තම් ඉස්සරහට හම්බෙන පොලිසියට වාර දෙනවා කියලා. ඒ අවස්ථාව වෙනකොටම මොබයිල් එකක් ආවා එතනට ආපුවම නවත්තලා විශ්ත